අතරතුර මම මතක් කරන්නම් මේ වීඩියෝ බලන අර පන්තියට සහභාගී වෙලා මේ ප්‍රශ්න ටික නැති කරලා ඉන්නවා නම් YouTube එකෙන් බලන Facebook එකෙන් බලන පහත දෙන නම්බර්ස් දෙකෙන් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මේ YouTube එක නම් බලන්න description එකේ link එක තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් කෙලින්ම WhatsApp group එකට join වෙන්න. අපි group එකට දානවා මේ ප්‍රශ්න ටික. අද හෙටයි අපිට දෙන්නේ ගණිත ගැටලු 20 ගානේ. මේ වගේ ගණිත ගැටලු හෙටත් 20ක් සාකච්ඡා කරනවා. අපිට ඒ කියන්නේ තව දවස් 1යි 2යි ඊළඟ මාසෙට 8ක් විතර දිනවා. අපි කියමු 10යි ඊළඟ මාසෙටත් දෙකක් කියලා. එතකොට 12යි 14ක් විතරනේ. 14ක් 15ක්ම කියමුකෝ අපි 15ක් විතර තියෙනවනේ. 15ක් හැදෙනවා 20 ගානේ. එතකොට 300ක් විතර ගැටලු හැදෙනවා ඒත්. එතකොට ඒ ටික අද හෙටයි එක්ක මං කිව්වේ. සම්මයන් කරලා අපි පාස් පේපර්ස් කරනවා. සිකුරාදාට දෙමළ ඉංග්‍රීසි සිංහල භාෂාවන්ගෙන් ඔයාලට විභාගෙට අහන දේවල් ටික කතා කරනවා. එහෙම සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් බලලා මැසේජ් එක දාන්න. හරි. ඔන්න අපි ගානට යන්නේ. දින 31ක් ඇති එක්තරා මාසයක පළමුවෙනිදා බදාදා දවසකි. අපිට කියන්නේ පළවෙනිදා බදාදා. පළවෙනිදා තමයි බදාදා. 31ක් තියෙන මාසයක්. ඒකත් මතක තියාගන්න. මේ මාසෙට දින 31ක් තියෙනවා. එම මාසයේ සිකුරාදා දිනයන්ගේ එකතුව. පළවෙනිදා බදාදා නම් මේ මාසේ ඉස්සෙල්ලාම එන සිකුරාදා මොකද අපිට දැන් සිකුරාදා දිනයන්ගේ එකතුවනේ අහන්නේ. එහෙනම් අපි මේ මාසේ තියෙන හැම සිකුරාදාගෙම දින එකතු කරන්න ඕනේ. දැන් පළවෙනිදා බදාදා නම් පළවෙනිදා ඉස්සෙල්ලාම සිකුරාදා වෙන්න බෑනේ. ඉස්සෙල්ලාම එන සිකුරාදා කවද්ද? පළවෙනිදා බදාදා. එහෙනම් දෙවනිදා බ්‍රහස්පතින්දා. එහෙනම් තුන්වෙනිදා තමයි සිකුරාදා එන්නේ. එහෙනම් තුන්වෙනිදා තමයි ඉස්සෙල්ලාම සිකුරාදා දවස් එන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ සතිය සිකුරාදා 3 නම් 31 වෙනිදා වෙනකන් සාමාන්‍යයෙන් උපරිම 31 යන්න පුළුවන්. මොකද 31 නේ කොහොමත් මාසෙකට තියෙන්නේ. මේක සමහරට 30 දින 30ක් ඇති මාසෙක කිව්වනම් මේ කතන්දරය මේ කතාවේ සම්පූර්ණයෙන් ගාන වෙනස් වෙනවා. අපිට 31ක් තියෙනවනේ අපි හදමු බලමු. ඔන්න ඉස්සෙල්ලාම සිකුරාදා 3 වෙනිදා. ඊට පස්සේ සිකුරාදා කියන්නේ මේ 3ට දවස් 7ක්. මොකද සතියකට දවස් 7ක් තියෙනවා. මේ සිකුරාදා 3 නම් ඊළඟ සිකුරාදා එහෙනම් 3ට 7ක් එකතු කරාම 10යි. මේවා ඔයාලට සාමාන්‍යයෙන් 7 ගාන එකතු කරගන්න එක නම් මනෝ මේ හදාගන්නත් පුළුවන් වෙන තරමට හොඳයි. හරි. ඊට පස්සේ 3ට 7ක් එකතු කරාම 10යි. 10 වෙනිදා මේ සිකුරාදා නම් ඊළඟ සිකුරාදා 17යි. 17යි නම් දැන් 17ට ආය 7ක් එකතු කරගන්න ඕනේ. එහෙනම් එතනට ගියාම 24යි. මේවා 7 එකතු කරගන්න එක අමාරු කෙනෙක් ඉන්නවා නම් පැත්තක ලියලා එකතු කරත් කමක් නැහැ. හැබැයි ඉක්මනට එකතු කරගන්න. එහෙම අමාරු කෙනෙක් ඉන්නවා නම් 24ට තව 7ක් එකතු කරන්න ඕනේ. 24යි 7යි කියන්නේ 31යි. මෙතන අපිට ගැටලුවේ කියලා තියෙනවා දින 31ක් ඇති එක්තරා මාසයක කියලා. ඒ නිසා මේ ටික අපි ඔක්කොම එකතු කරලා තමයි සිකුරාදා දිනයන්ගේ එකතුව ගන්න. මම ඔයාලට ඉරි ගහන්න තිබ්බේ නෑ මෙතන එකතු කරලාම ලියන්න තිබ්බේ. මෙතන දින 30ක් ඇති එක්තරා මාසයක කියලා කිව්වනම් මෙතන සිකුරාදා මේ අපි ලියාගෙන යන්නේ මේ සිකුරාදා දවස් ටිකනේ. එහෙනම් මේ 31 එකතු වෙන්නේ නෑ. මොකද 30න් මාසෙ ඉවර වෙනවා. 30න් ඉවර වෙන්නේ කවද්ද එහෙනම්? බ්‍රහස්පතින්දා දවසක 30 වෙනිදා එන්නේ. එහෙනම් සිකුරාදාට 24න් පස්සේ ආයෙ එන්නේ ඒ මාසේ දවසක් නැහැ. ඊළඟ මාසේ පළවෙනිදා තමයි එහෙනම් සිකුරාදාට එන්නේ. දැන් හරි. දැන් අපි මේ ටික එකතු කරගන්නවා. බලන්න එකතු කරගන්න විදිය. දැන් මෙහෙම ඉලක්කම් ටිකක් ලියාගෙන ඔයාලට එකතු කරද්දිත් ඕන නම් 15ට එකතු කරන්න පුළුවන්. හැබැයි ගණන් හදලා මම කියන්නේ හැම වෙලේම එකතු කරන අඩු කරන ඒවා කරන්න. එතකොට ඔයාලට මේකේ පේනවා එකතු කරගන්න පුළුවන් ලේසි විදි. දැන් බලන්න මේ දෙක 17යි 3යි අවසානයේට 7යි 3යි තියෙන්නේ. 17යි 3යි කියන එක 20යි කියන එක අපිට ඉක්මනට ඔලුවට යනවා. මෙතන අනිත් ඒවා එකතු කරනවට වඩා මම කියන්නේ මේවර ගණන් හදනකොට වෙන දේවල්. 17යි 3යි කියන්නේ 20යි කියලා අපිට ඉක්මනට ඔලුවට යනවා. ඒ කියන්නේ මේ දෙක හරි. මේ 10ත් එකතු කරන්න පුළුවන් අපිට. එතකොට ඒකත් එකතු කරොත් ඇත්තටම මෙතන දැන් ඔන්න අපි මේ ඉලක්කම් තුනේම එකතුව 30 අරගෙන ඉවරයි දැනටම. අපිට එකතු කරගන්න තියෙන 30ට මේ දෙක විතරයි දැන්. එහෙනම් 30යි 24යි 31යි තමයි අපිට ඇත්තට මේ මෙච්චර මේ උඩ ඉඳන් එකතු කරන්න දෙයක් නැහැ. 4යි 1යි 5යි. 17 මෙතන හරිනේ. හරි. මෙතන 4යි 31නේ. 4යි 1යි 5යි. මෙතන 3යි 3යි 6යි 2යි 8යි. නැත්තම් 3යි 2යි 5යි 5යි මේ 3යි 8යි.
මං ඇයි මෙතන මේ 3යි 3යි 6යි 2යි කියලා කිව්වේ? අර ගණන් හදනකොට එක වගේ ඉලක්කම් එකතු කරගෙන ඉවරලා හැබැයි මග ඇරෙන්නත් පුළුවන් මෙතන නම් කමක් නැහැ. මෙතන ඉලක්කම් 3යි දෙන්නේ. එහෙනම් මග ඇරෙන්න දින අවදානම අඩුයි. 85 තමයි. එහෙනම් දිනවල එකතුව